Hi, welcome to my channel. අපි මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවල ක්‍රීජිබර්න් කියන සබර්බ් එකේ. අපි එහෙ ඉඳලා අද යනවා මෙල්බන් සිටි එකට. මෙල්බන් සිටි. මේ ඕස්ට්‍රේලියාවේ පරිසරය හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම පිළිවෙලයි මේ රට හරි පිළිවෙලයි. සරල ක්‍රම තියෙන දැන් බැලුවා. ක්‍රීජිබර්න් හොස්පිටල්. ඒකට ඔල තියෙනවද හොස්පිටල් එකට? ඒක ප්‍රයිවට් එකක්ද ඒක? මේක අලුත පටන් ගත්තේ ඒ තාම මට හරියට නෑ. අපිට වෙන ලොකු හොස්පිටල් එකක් තියෙනවා බේටයක් විනාඩි 15ක් විතරක් යන්න ඕනේ. එහෙට තමයි යන්නේ. ඔක අලුතෙන් ඔය පටන් ගත්තා තාම. තාම ඔක පටන් අරගෙන නැත්නම්. ඊගොල්ලෝ තමයි දෙකක් ඒක කියපු විදිහට පටන් ගත්තේ නෑ. මක්කරේ වුණත් තියෙනවා. පටන් ගත්තා. මෙතන තියෙන ලොකු කාර් පාක් එකක්. අපි නතර කරන්න තමයි බලන්නේ කාර් පාක් එකේ. දැන් බලන්න දෙන්න. මේ කොනෙන් දාන්නකො බලන්න. මේ කොනේ මේ තමයි. හරිය වගේ එන්ට්‍රන්ස් එකක් තියෙනවා. අමේරිකේ තියෙනවා. කොහොමද මේ කාර් පාක් එක ෆුල් වෙච්ච මේ ඔක්කොම මේ ස්ටේෂන් එන අය මේ තව එකක් ස්ටේෂන් එකේ තියෙන එකමදි වෙලා මේක ළඟදී හැදුවේ. ඒ තරම් මිනිස්සුන්ට පාකින් නැති ප්‍රශ්නේ මේ ට්‍රේන් එකේ මුකුණේ තියෙනවනේ. ඔද ස්ටේෂන් මාවට තියෙන එක උදේට 6 වෙනකොට ගියේ නැත්නම් ඒකේ දාන්න බෑ. කොහොමද කාර් පාක් එකේ සයිස් එක? huge car park. පේනවද? කාර් පාක් එකේ ලොකු. දැන් මේ යන්නේ ස්ටේෂන් එකට වාහනේ නතර කෙරුවා. වාහනේ නතර කරලා ස්ටේෂන් එකට යන්නේ. මොකද මෙල්බන් සිටි එකට යන්න ට්‍රේන් එකේ ගියොත් තමයි අපිට පහසු වෙන්නේ. යමු අපි. බර්න් වල ස්ටේෂන් එකේ මේන් කාර් පාක් මිනිස්සු ඔක්කොම මේ නතර කරලා ට්‍රේන් එකේ තමයි ට්‍රේන්ස් වලට යන්න මේ ඉන්න කට්ටිය විශාල පාක් එකක් නේ. ඔව්. ඒකේ 500 කාස් ගහන්න පුළුවන්. අපි ස්ටේෂන් එකට යන්නේ දැන්. ස්ටේෂන් එකට යන්නේ. අපම් සාරි මොකද තරම් දැන් මේ ගියකක මේ උඩින් කරන්ට් වයර් තියෙන්නේ. මොකද මේ කෝච්චි දුවන්නේ තනිකරම කරන්ට් එකේ. ඒ කරන්ට් එක ගන්න උඩ වයර් එකට ඇන්ටනා ටච් කරලා තියෙනවා ආම් එකේ. ඒ කියන්නේ කොහෙවත් මේ වයර් එක කොහෙවත් බ්‍රේක් වෙලා නැහැ. නෑ. තම මේ වයර් එක දුවන්න ඕන. හරි something new. මේ හැරෙන්න දෙන්න. අදට දැන් අපි කොහොමද ට්‍රේන් එකට ගාවේ? දැන් ලංකාවේ ටිකට් ගන්නවනේ. ටිකට් ගන්නවා වගේ මේ කාඩ් එකක් තියෙනවා. ඒක අපි අප්ලෝඩ් කරගන්න ඕනේ සල්ලි දාන. they are putting that card. මම දැක්කා ඒගොල්ලෝ අප්ලෝඩ් කරනවා නම් කියලා. ඒක කරන්න. Morning, customers. Welcome to the Craigieburn. Name remain behind the yellow safety line. We thank you. අපි දැන් ට්‍රේන් එකට නැග්ගා. ලංකාවට වැඩි වෙනස් අත්දැකීමක් ට්‍රේන් එක ඇතුළ වුණත් අපි මේ හැමදේම බලාගෙන පරිසරය බලාගෙන විවිධ වූ දර්ශන දැකලා එමු නේද? කමන්නේ
මන්නේ ගත්තා. ඔව්. මල්ලට සතුටු වෙනින් පෙන්නකොට ඔයාම ඒකයි. විශේෂයෙන්ම ඔයාම. අපි දැන් ට්‍රේන් එකෙන් බැස්සා. දැන් අපිට සිටි එකට යන්න හදන්නේ. මම දිගේ ඉස්සරහට ගිහලා අපි සිටි එකට එන්ටර් වෙනවා. Next arrival will be the 11th floor of the through 7 o'clock. පල්ලෙහාට යන්නේ වට්ටුවෙත් මේ ඒකක් තියෙනවා දැන් ට්‍රැක් එකකනේ. ඔව්. තාම අපි ඉන්නේ ස්ටේෂන් එකේ. හැබැයි අපි ස්ටේෂන් එකකින් ඉදිරියට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා බැලුවාම මෙන්න මේ විදිහට view එකක් පේනවා. ට්‍රෑම්ස් යනවා. ඔයගොල්ලන්ට පේන්නේ දැන් උන් ඉස්සරහ පේනවා. ට්‍රෑම්ප් එකක් යනවා. How we going? But it's more so දැන් මේ මම මේ පෙන්නන්නේ මෙල්බන් සිටි එකේ එක එක දර්ශන හමු වෙන දර්ශන. නමුත් මෙල්බන් සිටි කියලා අපි මේ පෙන්නන පොඩ්ඩ නෙමෙයි මෙල්බන් කියන්නේ. විශාල ඒරියා එකක් මෙල්බන් කියන්නේ. ලංකාව විතර තරම් ලොකුයි කියලා මගේ කනට වැටුණා. ඉතින් ඉන්නේ එහෙමයි තත්ත්වය. මේ දර්ශන ටික බලාගෙන යන්න. මේ අපේ කට්ටිය අපි 6 දින තමයි දැන් මේ ටුවර් එක යන්නේ. Probably 65, maybe probably.
මේ ස්ට්‍රීට් එකේ ඉතින් ඔයාලට පේනවා ඇති. යන හැමතැනම තියෙන එන්ටර්ටේන්මන්ට්ස් තමයි. يعني අපේ රටවලට වඩා පොඩ්ඩක් වෙනස් ඉතින්. අනේ ස්වීට් ඩොග්. කයිද? නෑ හපන්නේ නෑ. අපි දැන් පොඩි රිෆ්‍රෙශ්මන්ට් එකකට ආවා. අපේ කට්ටියත් එක්ක. පොඩ්ඩක් මහන්සි. ටිකක් බඩගිනි. අපි මේ සිටි එක ඇවිදින්නේ. ඉතින් මේක රිව් එකක් කරගන්න ඕනේ කියලා හිතුණා. බොහොම ලස්සන තැනක්. A nice view. මේ ලස්සන view එක ඕනම කෙනෙක් දකින්න කැමති වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝස් දාන්නේ. මොකද අපිට නිතර දේවේලේ ඕස්ට්‍රේලියාව වගේ රටක දර්ශන අපිට බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න මේ දර්ශන බලලා. මම ඇත්තටම කැමතියි. මේ ඉවාන් වෝකර් බ්‍රිජ් එක ළඟ තමයි අපි ඉන්නේ. මම මේ තැන්වල ඒ අදාළ ප්‍රදේශවල නමුත් මම මේ වීඩියෝ එකට දාලා තියෙනවා. අපි ඉතින් මේ සිටි එකේ බිල්ඩින්ග්ස් බලාගෙන තව ඉදිරියට අපිට දේවල් හමු වෙයි. ඒවත් බලාගෙන ඉදිරියට යමු. මට දැන් පේනවා බෝට් එකක් එනවා. ඒකත් කැප්චර් කරගන්න ඕනේ කියලා හිතුණා. ෂා. වව්. කොහොමද බෝට් එකේ නැහැටි මේ බ්‍රිජ් එකේ යටින් යනවා මේකද? ෂූ. මීම් පහලට බහිනවා. මේක ඇන්ගල් එකක් තියෙනවා. බ්‍රිජ් එකේ පහලට අපි ඇවිදගෙන යනවා මේ බ්‍රිජ් එකේ. වායතර ගියාම Flinders Street Station. We are walking around the lake now. Huge building. I can't take to the camera even. That much of very huge building there. See? කවුද සිංගර් කෙනෙක් සිං කරනවා ස්ට්‍රීට් සිංගර්ස්ලා. වීඩියෝ එක මගේ මේ වීඩියෝ එකට පස්සේ ඊළඟ එකකින් ඒ වීඩියෝ එක ටෙලිකාස්ට් කරන්න.